ඔන්න අද අපි මේ ලෑස්ති වෙලා යන්නේ ඔයගොල්ලන්ට travel vlog එකක් අරන් එන්න නෙමෙයි. මේ අපි යන්න හදන්නේ අද මෙහි තියෙන ඡන්දෙට ඡන්දේ ප්‍රකාශ කරන්න. ඉතින් මේක අපෙත් පළවෙනි අත්දැකීම. බොහොම නිශ්ශබ්දයි මෙහි ඡන්දේ තියෙන දවස්. ඒ කියන්නේ ඡන්දෙට කලින් ඊට පස්සේ ඒ හැම වෙලාවෙම හරිම නිශ්ශබ්දයි. ඉතින් අපි ගිහිල්ලා බලමු ඡන්දේ දාන තැන මොන වගේද තියෙන්නේ කියලා. ඒත් එක්ක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙහි කොහොමද ඡන්දේ දාන්නේ කියන අපේක්ෂකයන්ගේ විස්තර අපි දැනගන්න කියලා. ඉතින් බොහොම ඒ කියන්නේ public places වල ඒගොල්ලෝ publish කරනවා ඒගොල්ලන්ගේ ඡන්ද අංක, ඒගොල්ලන්ගේ පක්ෂේ මොකද්ද ඒ හැමදේම. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මෙහි කොහොමද ඡන්දෙට ඒගොල්ලන් ඒ කියන්නේ ඡන්දෙ ඉල්ලන අයගේ තොරතුරු කොහොමද ඒගොල්ලන්ගේ ඩීටේල්ස් කොහොමද අපිට පෙන්නලා තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ බොහොම පුංචියට තමයි ඒගොල්ලන්ගේ ඩීටේල්ස් දාලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට මේ public places වල බොහොම පොඩියට තමයි ඒගොල්ලෝ ඒවා මහජනයාට දැනුම් දීලා තියෙන්නේ. දැන් ඉතින් හැමෝම බයිසිකල් වලින් තමයි යන්න පටන් අරන් තියෙන්නේ. මොකද දැන් වින්ටර් එක ඉවරයි, ස්ප්‍රින්ග් එක ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි ඡන්දේ දැම්මා. දැන් ඡන්දේ දාලා ඉවරයි. දැන් අපි ගෙදර යන්න හදන්නේ. ඉතින් ඇත්තටම වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒගොල්ලෝ අපෙන් ඇහුවා ඉලෙක්ෂන්ස් දෙකක් යනවා මේ වෙලාවේ. මොන ඉලෙක්ෂන් එකද ඔයගොල්ලෝ බලන්නේ? නැත්නම් දෙකටම වෝට් කරන්න රයිට්ස් තියෙනවද කියලා. ඉතින් මම මුලින් දැනගෙන හිටියෙත් නැහැ මේ මට ඡන්දේ දාන්න පුළුවන් කමක් තියෙනවා කියලා දෙකටම. ඉතින් ඔයගලන්ට පේනවද මේ උඩක් තියෙනවා මේ ඡන්දේ දාන පොඩි කවුන්ටර්ස්. ඉතින් ඊට පස්සේ මම ගිහිල්ලා ඇත්තටම එකක් විතරයි සිලෙක්ට් කරගත්තේ. පස්සේ ඒගොල්ලෝ මගේ ID එක ස්කෑන් කරාට පස්සේ කිව්වා නෑ ඔයාට දෙකටම වෝට් කරන්න රයිට්ස් තියෙනවා. ඉතින් ඒ නිසා කැමති නම් අදම වෝට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් next Sunday හරි Monday Tuesday කියන දවස් දෙකෙන් එකක හරි ඇවිල්ලා වෝට් කරන්න පුළුවන් කියලා. අහනවා ඇයි මේ ඡන්දේ දාන්නේ කියලා දන්නවද? ඉතින් මේ ඡන්දේ දාන එකේ පළවෙනිම පර්පස් එක තමයි এডুকেෂන් එකට, එතකොට හෙල්ත් එකට, මේ තම්පරේ අපි ඉන්න සිටි එකේ වෙනම එකක් යනවා. ඊට අමතරව රීජන් එකෙත් වෙනම එකක් යනවා. ඉතින් ඒ හැමදේම ගැන හිතලා තමයි ඒගොල්ලෝ මේ ඡන්දේ තියන්නේ. ඉතින් ඔන්න ඔය හේතු නිසා තමයි ඒගොල්ලන් ඉලෙක්ෂන් එකක් තියලා තියෙන්නේ. ඉතින් ඒත් එක්ක මේගොල්ලෝ කිව්වා පොඩ්ඩක් ඒගොල්ලෝ කනගාටු වෙනවා එකම වෙලාවෙ ඉලෙක්ෂන්ස් දෙකක් තියන්න වෙච්ච එක ගැන. මොකද එතකොට කට්ටිය ටිකක් කන්ෆියුස් වෙන්නත් පුළුවන් හින්දා කියලා. ඔන්න ඉතින් ඡන්දේ දාලා ඉවරයි. දැන් අපි එළියට ආපු නිසා මුලින් නම් හිතුවා අපි දැන් ගෙදර යනවා කියලා. හැබැයි ආයෙ හිතුණා අපි වාහනේ පොඩ්ඩක් වොෂ් කරගෙන යන්න. ඉතින් අපි ඒකත් ඔයගලන් එක ෂෙයා කරන්නම් මේ vlog එකටම දාලා. බලන්නකො කොහොමද අපි වාහනේ වොෂ් කරන්න කියලා.
දොර ඕපන් වුණාට පස්සේ අපිට වාහනේ ඇතුළට අරන් යන්න පුළුවන්. හරි ඔන්න ඊගාවට අපේ පාර. සමහරවිට පේන්න නැති වෙයි. මම මේක අල්ලගෙන ඉන්නවා ඔයගොල්ලන්ට. අපි වාහනේත් හොදගත්තා. එහෙනම් අදට ගිහින් එන්නම්. හෙයි හෙයි.